හෙලෝ ළමයි හැමෝටම good morning. ඔන්න සුබ උදෑස මම අද වැඩට යන්නයි හදන්නේ. ලෑස්තින වීඩියෝවක් නම් කරන්න බැරි වුණා. ලෑස්තිලා ඉවරලා වැඩට යන්න කිට්ටුව තමයි මට මේ වීඩියෝ එක ගන්න හිතුනේ. ඉතින් කොහොමද හැමෝටම සනීපෙන් ඉන්නවද කට්ටිය? උදේට තාර පාරට දුරයි ළමයි පයින් තමයි මම යන්නේ බස් එක ගෙනකන්. දුරයි වට එච්චර දුරක් නැහැ. පොඩි දුරක් තියෙන්නේ. සාමාන්‍ය විනාඩි 5ක් වගේ තමයි මට පාරට යන්නේ. ඔය වටපිට බල බල යන්නේ මොනවද කියලා නම් අහන්න එපා. මගේ වටපිට බල බල යන්නේ නිකන්. හරිද? ඔන්න ඔය විදිහට මම දැන් තාර පාරට ඇවිල්ලා ඉන්නේ බස් එකට නගින්න. තාම බස් එකක් නැහැ. මම ගමත් පාරට ඇවිල්ලා විනාඩි 5ක් 6ක් වගේ යන්න ඕන ළමයි බස් එකේ එන්න. මම ඔය විදිහට පාර දෙපැත්ත බල බල ඉන්නවා බස් එකේ නිකන්. මොකද මම කලින් හිටපු බෝඩිමෙන් අලුත් බෝඩිමකට ආවා. ඒ නිසා මට මේ පැත්ත ගැන වැඩි පුරුදු නැහැ. ඔන්න ඔය විදිහට ටිකක් කරලා ඉන්නකොට බස් එක ඈතින් එනවා. ඔන්න ඔය බස් එකේ ඇවිල්ලා මම දැන් ටවුන් එකෙන් බැස්සා. දැන් වැඩ කරන තැනට යනින් ගමන ඉන්නේ. ඔතන ඉඳන් ලොකු දුරක් නැහැ. විනාඩි 3ක වගේ දුරක් තමයි මට තියෙන්නේ. ඔය විදිහට වීඩියෝ එක අල්ලගෙන පැත්ත බල බල යනකොට ඔන්න ඔය ඉස්සරහින් මට පොඩි එකරදෙබ්බයක් වුණා. ඒ මොකද කියනනම් ඔන්න ඉස්සරහ හන්දියක් තියෙනවා. ඒ හන්දියෙන් පයින් යනකොට ඔන්න එහා පැත්තගෙන කොළ පාට වීල් එකේ මම හැප්පෙන්න ගියා. හොඳ වෙලාවට ඒ වීල් එක අංකල් හොඳ හින්දා මොකුත් කිව්වේ නැහැ. මම දන්නේ වගේ හිමීට පාර පැනලා හිමීට ඔන්න වැඩ කරන දැනට ආවා. එහෙනම් ටටා බයි හැමෝටම.